අපි දශක ගණනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටිනවා. අපි මේ යුද්ධය ජයගත යුතුයි. අප දශක ගණනාවක් පුරා විරකියාව යුද්ධයක ගිලී සිටිනවා. අපි මේ යුද්ධය ජයගත යුතුයි. අපේ තරුණ පරම්පරාව සාමයේ නිදහස නිවහල් බව පිරුණු රටක් ප්‍රාර්ථනා කරනවා. අපි ඒක ජයගත යුතුයි. අපේ රටේ දරු පරපුරට විශිෂ්ට රටක් හිමි කර දීමේ යුද්ධයක අප ගිලී සිටිනවා. කිසිවක් නොදන්න අසරණ දරුවන්ට දෙමව්පියන්ගේ සෙනෙහස රැකවරණය නොලැබූ කල රටක සිය අනාගතයේ දිනන්නේ කෙසේද? අපි මේ යුද්ධය ජයගත යුතුයි. සෑම පුරවැසියෙකුටම සමාන ලෙස සමානාත්මතාවයෙන් සාධාරණත්වයෙන් පුරවැසියන් විදියට සලකන මේ රට හැමෝගම මාතෘ භූමිය විදියට සලකන රටක් බිහි කිරීමේ යුද්ධය අපි ජයගත යුතුයි. දශක ගණනාවක යුද්ධය නිමා කරමින් මේ රටේ දෙකෝටියක් ජනතාවට කඳුළු පිස දෙමු. සියලු දෙනාට අපේ උත්තමාචාරය සහ ගෞරවය පිරිනමනවා. ඒ දෙමා හිතන විශිෂ්ට සේවාවක් අපේ රණවිරුවන් විසින් සිදු කර තිබෙනවා. ඔවුන් නොතිබෙන්න මේ දෙකෝටියක් වූ ජනතාවගේ කඳුළු පිස දමන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ කාර්යයේ උත්තරීතර නියමුවන් ඔබට නැවත නැවතත් අපේ ගෞරවය හිමි කරනවා. තවදුරටත් යුද්ධයක වචනයක් නැසෙන සාමයේ පිරිවුණු නිවාල් රටක පෙරට යන්නට සියලු දෙනාට අපි ආරාධනා කරනවා. ඒ වගේම මත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ජාතිවාදී ගෝරනාඩුව, ආගමික අන්තවාදී ගෝරනාඩුව, කුඩා කැළඹිලි සහිත කණ්ඩායම්වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. මේ රට කිසිසේත්ම යලි කවර හෝ ජාතිවාදී ආගම්වාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට අඩෙන්න නොදිය යුතුයි. ඒ අදිෂ්ඨානය මේ රණවිරු ස්මාරකය මත පිහිටා අපි පොරොන්දු විය යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පීඨයි.